දුම්රිය ඒ වගේම බස් ස්ටෑන්ඩ් වල අති විශාල ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ඒ නිසා අපි ඒක සම්බන්ධව ඒ නිසා මේ කෝ බිස්නස් එක ඉතුරු කරගෙන දුම්රිය ඉඩම් විකුණන එක නෙමෙයි. දුම්රිය වැඩේ කරන අතරේ කොහොමද කෝ බිස්නස් එක රැක ගන්න අතරේ ඒකට අදාළ කරන අනිත් සපෝටිව් බිස්නසස් කොහොමද ඩෙවලොප් කරන්න කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතුමාගේ නායකත්වයෙන් අපි උප කමිටුවක් පත් කරලා තිබෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා ඒ උප කමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා සජබේ මන්ත්‍රීතුමෙක් එතුමා ඉතා දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් අපි එතුමා සම්බන්ධ කරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනහිල්ලා එතුමාගේ ව්‍යාපාරික ඥාණය යොදා ගන්න කරු කතානායකතුමනි කොහොමද ඩිපෝ වල කොහොමද එක බිස්නස් ඔපචුනිටිස් වැඩි කරගන්නේ කියලා. එතුමා ඒක ඔප්පු කරපු පුද්ගලෙක්. අපි දේශපාලන වශයෙන් කඳුරු දෙකක වුණාට එතුමා ඊටාම කන්ස්ට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අර සානිත් මන්ත්‍රීතුමාලාත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා.